යමක මහා ප්‍රාතිහාර්ය අති සුවිශේෂී වූ ප්‍රාතිහාර්යය. මේ ප්‍රාතිහාර්යයේදී භාග්‍යවතුන් වහන්සේ තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් සමවදිනවා. සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේගේ නාභියෙන් ඉහළට විශාල ජල කඳක් පිට වෙනවා. නාභියෙන් පහළින් විශාල ගිනි කඳක් පිට වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ එක පැත්තෙන් ඉස්සරහින් ගිනි කඳක් පිට වෙනවා. අනිත් පැත්තෙන් ජල කඳක් පිට වෙනවා. දකුණු ඇලයෙන් ගිනි කඳක් පිට වෙනකොට වම් ඇලයෙන් ජල කඳක් පිට වෙනවා. වම් ඇලයෙන් ගිනි කඳ පිටත් වෙනකොට දකුණු ඇලයෙන් ජල කඳ පිට වෙනවා. ඉස්සරහා පැත්තෙන් ගිනි කඳ ජල කඳ පිට වෙනකොට අනිත් පැත්තෙන් ගිනි කඳක් පිට වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ ඇඟිලි 10යි ශ්‍රී පාදයේ ඇඟිලි 10යි. මේ ඇඟිලි 10න් ඇඟිලි 20ක් එකතු. ඇඟිලි 20න් ඇඟිලි 10කින් ගින්දර පිට වෙනවා. ඇඟිලි 10කින් ජලය පිට වෙනවා. ඒ පිට වෙනකොට එක ඇඟිල්ලකින් ගින්දර පිට වෙනකොට අනිත් ඇඟිල්ලෙන් ජලය පිට වෙනවා. අනිකෙන් ගින්දර පිට වෙනවා අනිකෙන් ජලය පිට වෙනවා. එහෙමයි ඒ පිට වෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ එක ඇහැකින් ගින්දර පිට වෙනවා අනික් ඇහෙන් ජලය පිට වෙනවා. එක කන් සිදුරකින් ජලය පිට වෙනවා අනික් කන් සිදුරෙන් ගින්දර පිට වෙනවා. එක නාස්පුඩුවකින් ජලය පිට වෙනවා අනික් නාස්පුඩුවෙන් ගින්දර පිට වෙනවා. එක රෝම කූපයකින් ජලය පිට වෙනවා අනික් රෝම කූපයෙන් ගින්දර පිට වෙනවා. එක කෙස් ගහකින් ජලය පිට වෙනවා අනික් කෙස් ගහෙන් ගින්දර පිට වෙනවා. නමුත් සඳහන් කරනවා මේ ගිනි ධාරාවයි ජල ධාරාවයි කොයි තරම් ඉහළට ඇදිලා ගියත් කොතනදිවත් එකතු වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඉහළට ඇදීගෙන යන ජලකඳ අකනිටා බඹලෝ වැටිලා ආපහු සක්වල මුව විතට ගමන් කරනවා කියලා සඳහන් කරනවා. නමුත් කොතනවත් එකට මුහු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආන්ගේ තරම් අති සුවිශේෂී ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්යය. ඒකනේ මේ ප්‍රාතිහාර්ය බලන් ආපු අය මේ ස්ථානේ දාලා ගියේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය ඉවර කරලා භාග්‍යවතුන් වහන්සේ බැලුවා මගේ වංශයේ අය මේ ප්‍රාතිහාර්යෙන් පස්සේ මොනවද කළේ කියලා. ඒ මොන වංශයේ අයද? ශාක්‍ය වංශයේ අයද? ශාක්‍ය වංශයේ අය නෙමෙයි. බෝධි මූලයේදී සර්වඥතා ඥානය ලබා ගන්නවත් එක්කම භාග්‍යවතුන් වහන්සේ තවත් අලුත් වංශයකට එකතු වෙනවා. ඒක මේ ලෝකේ තියෙන අති සුවිශේෂී වූ වංශය ඒ බුද්ධ වංශය. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.